පළමුවන දේව ප්‍රකාශනය. උත්පත්ති පොතෙන්ගත් පාඨයකි. සමිධානන් වහන්සේ ආබ්‍රහම්ට කතා කොට නුඹේ මව් බිමද නුඹේ නෑදෑයන්ද නුඹේ පියාගේ ගෘහයද අත්හැර දමා මා පෙන්වන්නට යන දේශයට යන්න. මම නුඹ මගින් විශාල ජාතියක් ඇති කරන්නෙමි. මම නුඹට ආශිර්වාද කරන්නෙමි. නුඹේ නාමය ආශිර්වාදීමේ නාමයක් වනසේ කීර්තියට පමුණවන්නෙමි. නුඹට ආශිර්වාදපතන අයට මමත් ආශිර්වාදපතමි. නුඹට දෙස් තබන අයට මමත් දෙස් තබමි. නුඹ මගෙන් ආශිර්වාදත් අයුරින් මිහි මත සවුසත ආශිර්වාදපතන ඇතැයි වදාළසේක. ආබ්‍රහම්ට වයස අවුරුදු 75ක් වූ කල සමිධානන් වහන්සේ ඔහුට වදාළ ලෙසට ඔහු හාරාන් දේශයෙන් පිටත් විය. ලොත්ද ඔහු සමග ගියේය. දේව වාක්‍ය එසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. දෙවන දේව ප්‍රකාශනය. ශුද්ධ වූ පවුල්තුමන් විසින් තිමෝතිතුමන්ට ලියන ලද හසුනෙන් කොටසකි. එයින් අපේ ස්වාමින් වහන්සේ උදෙසා සාක්ෂි දැරීම ගැනත් මා උන්වහන්සේගේ සිරකරුවා වීම ගැනත් ලැජ්ජා නොවන්න. එහෙත් දෙවියන් වහන්සේගේ බලය කෙරෙහි විශ්වාසය තබා සුභාසන වෙනුවෙන් දුක් විඳීමෙහි පංගුකාරයෙක් වන්න. උන්වහන්සේ අප ගලවා කැප වූ ජීවිතයට අප කැඳ වූ සේක. එසේ කළේ අපේම පුණ්‍ය ක්‍රියාවක් නිසා නොව උන්වහන්සේගේම අභිප්‍රායත් දේව වරප්‍රසාදයත් අනුවය. මෙය කාලයාගේ පටන් ගැන්මට පෙර ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ විසින් දෙන ලද්දකි. ඒත් මෙය දැන් එළිදරව් කරන ලද්දේ අපේ මිදුම් කාර්යානන් වන ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ ප්‍රකාශ වීමෙන්ය. උන්වහන්සේ මරණීය බලය බිඳ දමා ජීවනයත් අමරණීය භාවයත් සුභාසන මගින් හෙළිකර වදාළ සේක. දේව වාක්‍ය එසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. දීප්තිමත් වලාකුළකින් පියාණන් වහන්සේගේ හඬ ශබ්දයෙන් නික්මුණේය. මේ මාගේ ප්‍රියාදර පුත්‍රයාණෝය. එතුමන්ට සවන් දෙන්න. ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. සුවිශේෂක මාතේවතුමන් විසින් ලියන ලද දේව වාක්‍ය නම් මෙසේය. ස්වාමීන් වහන්සේට මහිමය වේවා. සදවසකට පසු ජේසුස් වහන්සේ පේතුරුද ජාකොබ්ද ඔහුගේ සහෝදර ජොහාන්ද කැඳවාගෙන වෙන්ව උස් කන්දකට වැඩියසේක. උන්වහන්සේ ඔවුන් අභිමුහෙහි අන් වෙසක් වූසේක. උන්වහන්සේගේ මුහුණ හිරු මඩලෙන් බැබලිනි. වස්ත්‍රද ආලෝකයමින් සුදු විය. එකෙනෙහිම මෝසෙස්ද එලියාද උන්වහන්සේ සමග කතා කරමින් සිටනු ඔවුනට පෙනුනි. පේතුරු ජේසුස් වහන්සේට කතා කොට, ස්වාමිනී, අපට මෙහි සිටින්න ලැබීමත් වාසනාවකි. ඔබ කැමති සේක් නම් මණ්ඩප 3ක්, එකක් ඔබටද, එකක් මෝසෙස්ටද, එකක් එලියාටද සාදන්නෙමි කීය. ඔහු කතා කරද්දී දීප්තිමත් වලාකුළක් ඔවුන් සිසාරා පැතිරිනි. තවද මේ මාගේ ප්‍රියාදර පුත්‍රයාණෝය, මම මොහු කෙරෙහි ඉතා ප්‍රසන්න වී සිටිමි. මොහුට සවන් දෙන්නැයි කියන හඬක් නික්මිනි. ශ්‍රාවකයෝ ඒ අසා අතිශයින් බියපත් වී මුහුණින් වැටුණාහ.
ජේසුස් වහන්සේ අවුත් ඔවුනට අත තබා නැගිටින්න බිය නොවන්නේයි වදාළසේක. ඇස්වසවා බැලූ කල ඔහු ජේසුස් වහන්සේ හැර වෙන කිසිවකු නොදුටුවෝය. ඔවුන් කන්දෙන් බැසේද්දී ජේසුස් වහන්සේ කතා කරමින් මනුෂ්‍ය පුත්‍රයාණන් මලවුන් කෙරෙන් නැගිටිනතුරු මේ දර්ශනය කිසිවකුට නොකියන්නයි ඔවුනට අනකලසේක. ස්වාමීන් වහන්සේගේ සුබ වදන මෙසේය. ක්‍රිස්තුනිය වහන්සේට ප්‍රශංසා වේවා. ක්‍රිස්තුතුමන් තුළ ප්‍රේමවන්ත සොයිර සොයරියනි. ගරු රොබර්ට් ඩී ග්‍රැන්ඩිස් කියන විදේශීය පියතුමා ලියපු හීලින් through the mass එහෙමත් නැත්නම් දිව්‍ය පූජාව තුලින් සුවය කියන පොතේ පළවුණු සත්‍ය කතා පුවතක් මේක. මීට අවුරුදු කිහිපයකට උඩදී ඇමරිකාවේ අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ හෙවත් නාසා ආයතනය විශේෂිත කැමරාවක් යොදාගෙන එහි කාර්යක්ෂමතාවයේ සෙවීමට පරීක්ෂණයක නියනුණා. මේ විශේෂිත කැමරාව නාසා ආයතනයේ යොදාගන්නේ අභ්‍යවකාශයට ගොස් යම් කාර්යයක නිරත වෙන ගගනගාමින්ගේ ශරීර ශක්තිය නිරීක්ෂණය කිරීම සඳහායි. මේ කැමරාවට හසුවන්නේ ශරීරයෙන් නිකුත් වන උෂ්ණත්වයයි. උෂ්ණත්වය මේ කැමරාවට හසුවන්නේ උෂ්ණත්වය ශරීරයෙන් පිටවීම යනු ශරීරයේ ඇති ශක්තිය පෙන්눔 කිරීමයි. ඉතින් මෙම පරීක්ෂණ කණ්ඩායම මෙම පරීක්ෂණය අත්හදා බලන්නට යොදාගත්තේ රෝහලකුයි. ඊට හේතුව තමයි පුද්ගලයෙක් තම මරණයට ආසන්න වන විට ඔහුගේ හෝ ඇයගේ ශරීර ශක්තිය හීන වී යනවා. ඉතින් මේ පර්යේෂණය කරන විද්‍යාඥයින් මරණාසන්නව සිටින පුද්ගලයෙක්ගේ කාමරයේ මෙම කැමරාව සවි කරලා ඊට ටිකක් එහායින් තිබෙන තවත් කාමරයක රූපවාහිනී තිරයකින් මේ දිස බලාගෙන හිටියා. ඔවුන් නිරීක්ෂණය කළා මේ මරණාසන්න පුද්ගලයාගේ ශරීරයේ වටා ඇති ආලෝකය ක්‍රමක්‍රමයෙන් අඩු වී යනවා. ඒ කියන්නේ ඔහුගේ ශක්තිය හීන වී යනවා. ඔන්න මේ අතර ඔවුන් දැක්කා තවත් පුද්ගලයෙක් රෝගියා සිටින කාමරයට පැමිණෙනවා. ඔහුගේ සාක්කුවෙන් විශාල ආලෝකයක් නික්වෙනවා රූපවාහිනී තිරය තුලින් ඔවුන් දැක්කා. ඉන් පසුව ඔහු එය තම සාක්කුවෙන් එළියට ගන්නවා සමගම ඉන් විශාල ආලෝකයක් නික්මෙන්නට වුණා. ඒ ආලෝකයෙන් ලෙඩා හිටිය මුළු කාමරයම පිරී ගියා. ඒ ප්‍රබල ආලෝකය නිසාම පරීක්ෂණ කණ්ඩායමට රූපවාහිනී තිරයෙන් ආලෝකය හැරෙන්නට වෙන කිසි දෙයක් දැක ගන්නට නොහැකි වුණා. ඔවුන් සියලු දෙනාම පුදුමයට පත් වෙලා ලෙඩාගේ කාමරේ මොකක්ද මේ වෙන්නේ කියලා බලන්න එහි දිව ගියා. එතකොට ඔවුන් දැක්කා ගරු පියතුමෙක් ඇවිත් මරණාසන්න රෝගියෙකුට දිව්‍ය සප්‍රසාද වහන්සේ ලබා දෙනවා. අර දීප්තිමත් ආලෝකය විහිදුනේ දිව්‍ය සප්‍රසාද වහන්සේ වෙතනුයි. ඔවුන්ගේ ඇස් අදාගන්න බැරි වුණා. ඔවුන් නැවතත් රූපවාහිනී තිරයට ආවට පස්සේ දැක්කා සප්‍රසාද ලැබීමෙන් පසු රෝගියාගේ ශරීරය වටා තිබුණු ආලෝකය නැවත ක්‍රමක්‍රමයෙන් වැඩි වෙනවා. මේ සිද්ධියේ සුවිශේෂම දේ තමයි මේ පර්යේෂණ කණ්ඩායමේ හිටිය නායකයා වන අවුරුදු 50 ගණනක් වූ පුද්ගලයා මේ සිද්ධියෙන් පස්සේ ගරු පියතුමෙකු වීමට තීරණය කිරීම. ප්‍රේමවන්ත සොයිර සොයරියනි, අද සුවිශේෂය තුලින් අපට ගෙන එන්නේ ක්‍රිස්තුන් වහන්සේගේ අන්‍ය රූප විලාශ වීමේ සිද්ධියයි. මෙහිදී ක්‍රිස්තුන් වහන්සේගේ දෙවි බව ගෝලයන් අත්දැක්කේ. අද සුවිශේෂයේ කියන පරිදි උන්වහන්සේ වෙතින් විශාල ආලෝකයක් නිකුත් වීමේ සිද්ධිය තුලුයි. ඒ වගේම ක්‍රිස්තුන් වහන්සේ උත්ථාන වුණු මොහොතේ විශාල ආලෝකයක් උන්වහන්සේගේ ශරීරයෙන් නික්මුණා කියලා සඳහන් වෙනවා. ඉහත මම සඳහන් කළ ඇත්ත සිද්ධියත් අරගෙන බලද්දී අපට පැහැදිලි වෙන කරුණු දෙකක් තියෙනවා. එනම් ක්‍රිස්තුන් වහන්සේ සැබෑ දෙවියන් බවත් ඒ සැබෑ දෙවි වූ ක්‍රිස්තුන් වහන්සේ දිව්‍ය සප්‍රසාදය තුල අදත් ජීවමානව වැඩ සිටින බවයි. සමහර වෙලාවට ක්‍රිස්තුන් වහන්සේගේ අන්‍ය රූප විලාශ වීම මනක් කල්පිත සිද්ධියක් කියලා අපට හිතෙන්නට පුළුවන්. නමුත් ඉහත සිද්ධිය දෙස බලද්දී අපට ප්‍රත්‍යක්ෂ වෙනවා එදා ක්‍රිස්තුන් වහන්සේගේ සිරුරෙන් දවල දීප්තියක් නික්මුණේ මෙන්න මේ විදියටයි කියලා.
ඉතින් මෙවැනි සිද්ධියක් බයිබලයේ ආබැදි ක්‍රිස්තුන් වහන්සේගේ ජීවිත සිද්ධීන් තේරුම් ගන්නට අපට රුකුලක් ලබා දෙනවා. ඒ නිසා ප්‍රේමවන්තයනි, අපි තව තවත් ක්‍රිස්තුන් වහන්සේ තුල විශ්වාස කරන්නට පෙළඹෙමු, අභිටන් කරගනිමු. ඒ වගේම එදා අන්න රූප විලාශ වූ ක්‍රිස්තුන් වහන්සේ අද දිව්‍ය පූජාව තුල පූපාකාරයෙන් වැඩ සිටින බවත් විශ්වාස කරමු. මේ සියල්ල තුල දිව්‍ය සප්‍රසාද වහන්සේ නිතරම ලබා ගන්නටත්, එතුලින් අපගේ කිතුණු දිව්‍ය ශක්තිමත් කර ගන්නටත් අපි වෙරදරමු.